නුවණ නැති කේවට්ටය. ඔබ මා අතින් වැඳුම් ගන්නට සිතනවාද? මෙතනට හිස් අතින් පැමිණීම නුසුදුසු බැවින් මම යමක් රැගෙනීමට සිතා මෙම අනගි මාණික්කය ගෙනාවෙමි. මෙසේ කියා මාණික්කය දුන් පසු එහි බර දරාගත නොහැකි වූ කේවට්ටයාගේ අතින් එය බිම වැටුණි. යෙහෙත් මාණික්කයට ඇති ලෝභකම නිසා කේවට්ටයා මහෝසදයන්ගේ පාමුල නැවී එය අහුලා ගැනීමට උත්සාහ කළා. නුවණ නැති කේවට්ටය. ඔබ මා අතින් වැඳුම් ගන්නට සිතනවාද? නැගී සිටු ආචාරිනී මම බාලේමි යයි පවසමින් මහෝෂධ පණ්ඩිතයෝ කේවට්ටයාට සරදම් කර ඔහුව බොටුවෙන් අල්ලා යැතට තල්ලු කළා. මේ අතර බිම වැටුණු අෂ්ටවංක මාණික්කය මහෞෂධ පණ්ඩිතයන්ගේ මිනිසුන්ම අහුලා ගත්තා. කේවට්ටයා විසින් මහෝෂධ පණ්ඩිතයන්ගේ පා වඳින ලද්දේ කියන පුවත ජනයා අතර ගින්නක්සේ පැතිර ගියා. මේ අතර අපගේ කේවට්ට ආචාරීන් මහෝසද පණ්ඩිතයන්ගේ පාමුල වැඳ වැටුණා. අපට ජයග්‍රහණයක් නැහැ. අපගේ ජීවිත බේරාගෙන වහාම පලා යමු. මෙසේ කිව් බ්‍රහ්මදත්ත රජු 100ක් රජදරුවන් සමග නැවත උත්තර පංචාල නුවර බලා පලා යන්නට පටන් ගත්තේය. මම ගොවිපුත් මහෞසදට වැන්දේ නැහැ. වඳින කෙනෙක් ලේ පෙරාගෙන පස්කාගෙන වඳීද? අවලස්සන බමුණු මහල්ලා. තොප ධර්ම යුද්ධ කරනවා කියා ගොස් මුණුබුරෙකු තරම්වත් නොවන එකෙකුට වැන්දද? මම ඒ ගොවිපුත් මහෝසදට වැන්දේ නැහැ. හොඳට බලපියව්. වඳින කෙනෙක් මේ වගේ බිම වැටිලා පස්කාගෙන වඳීද? ඒ කපටියා මට වටිනා මාණික්කයක් පෙන්වලා මාව රැවැක්තුවා. මට වංචා කළා. එසේ කපටිබස් දොඩා යොදුන් 3ක් දුරට පලා ගිය මහා සේනාව නැවත හරවාගෙන කේවට්ටයා යලිත් වරක් මියුළු නුවර වටලෑවා. ඉඳින් මේ මහා සේනාවේ එක් අයකු එක් පස් පිටක් බැගින් නගරයේ අගලට දැම්මොත් ඒ අගල පිරී ගොසි නගර පවුරටත් වඩා ඉහළට පස් කන්දක් ගොඩ ගැසෙනු නොඅනුමානය. බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා මහිමයත් අපිරිමිත කුසල් බලයත් නිසා ඒ මහා සේනාවේ කිසිවකුට හෝ අගලට එක් පස් පිටක්වත් දැමීමට නොහැකි වී සිටි තැන්හිම ගල් ගැසී සිටියායයි එදා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ දේශනා කොට වදාළසේක.